ආයුබෝවන්. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ශහන් ටෙක් YouTube channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එකත් එක්ක. අද ඉඳන් මේ channel එකෙන් ඔයාලට SFT, ET, ICT යන විෂයන් තුනටම අදාළ පාඩම් බලන්න පුළුවන්. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ SFT විෂයේ 6 වෙනි පාඩම යාන්ත්‍රික ශක්තිය. මම මේ පාඩමෙන් full short note එකක් දෙනවා. ඉතින් කොලයකුයි පැනකුයි අරන් short note එක ගහන්න. ලියා ගන්න උඩින්ම මාතෘකාව යාන්ත්‍රික ශක්තිය. යාන්ත්‍රික ශක්තිය. එතකොට යාන්ත්‍රික ශක්තිය පාඩමේ පළවෙනි අනු මාතෘකාව විදිහට ශක්තිය කියලා ලියා ගන්න. ශක්තිය. ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. කාර්ය කිරීමේ හැකියාව ශක්තිය ලෙස හඳුන්වයි. එනම් කිසියම් කාර්යයක් කර ගැනීමට යම් පුද්ගලයෙකුට හෝ යන්ත්‍රයකට වැඩි හැකියාවක් ඇතනම් එම පුද්ගලයා හෝ යන්ත්‍රය සතුව සාපේක්ෂව වැඩි ශක්තියක් පවතී. තේරුණාද? ඒතකොට ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ඔයගොල්ලෝ ලියා ගන්න මේක. කාර්ය කිරීමේ හැකියාව ශක්තිය ලෙස හඳුන්වයි. එනම් කිසියම් කාර්යයක් කර ගැනීමට යම් පුද්ගලයෙකුට හෝ යන්ත්‍රයකට වැඩි හැකියාවක් ඇතනම් එම පුද්ගලයා හෝ යන්ත්‍රය සතුව සාපේක්ෂව වැඩි ශක්තියක් පවතී. ඒතකොට මේකෙන් මතක තියාගන්න ඕනේ ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. හරි. දැන් ඊළඟට ලියාගන්න ඒකක. ඒකක. එතකොට ශක්තියේ ඒකක. මූලික SI ඒකකය තමයි kg ms ඍණ 2. kg ms ඍණ 2 කියන්නේ මූලික SI ඒකකය. එතකොට SI ඒකකයේ ජූල්. ශක්තිය මයින SI ඒකකයේ ජූල්. ඒකත් ලියා ගන්න. හරි. ඊළඟට ඔයාලා මෙන්න මේ chart එක ගහගන්න. යාන්ත්‍රික ශක්තිය යටතේ මෙන්න මේ chart එක ගහගන්න. යාන්ත්‍රික ශක්තිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. චාලක ශක්තිය සහ විභව ශක්තිය කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒතකොට චාලක ශක්තිය බෙදෙනවා උත්තරණ චාලක ශක්තිය සහ භ්‍රමණ චාලක ශක්තිය කියලා. උත්තරණ චාලක ශක්තිය සහ භ්‍රමණ චාලක ශක්තිය කියලා. ඒතකොට උත්තරණ චාලක ශක්තිය කියන එක යටතේ අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නවා. භ්‍රමණ චාලක ශක්තිය ඔයාලට හම්බ වෙනවා 8 වෙනි පාඩමෙන්. ඒතකොට විභව ශක්තිය. විභව ශක්තිය ප්‍රධාන කොටස් දෙකයි. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සහ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සහ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. ගුරුත්වාකර්ෂණ විභව ශක්තියත් මේ පාඩමෙන් ඉගෙන ගන්නවා. ප්‍රත්‍යස්ථ විභව ශක්තිය හම්බ වෙනවා 15 වෙනි පාඩමෙන්. එතකොට මේ chart එකත් ගහ ගන්න ඔයාලා පැහැදිලිව. හරි. දැන් මාතෘකාව ලියා ගන්න උත්තරණ චාලක ශක්තිය. උත්තරණ චාලක ශක්තිය. වස්තුවක රේඛීය චලිත ප්‍රවේග නිසා වස්තුවකට අයත් වන ශක්තිය තමයි උත්තරණ චාලක ශක්තිය කියලා කියන්නේ. වස්තුවක රේඛීය චලිත ප්‍රවේගය නිසා වස්තුවකට අයත් වන ශක්තිය උත්තරණ චාලක ශක්තිය කියලා කියනවා. වස්තුවේ ස්කන්ධය හා ප්‍රවේගය මත තමයි මේ උත්තරණ චාලක ශක්තිය රඳා පවතින්නේ. වස්තුවේ ස්කන්ධය හා ප්‍රවේගය මත උත්තරණ චාලක ශක්තිය රඳා පවතිනවා. එතකොට E සමානයි භාගයයි mv වර්ග කියන සූත්‍රයෙන් උත්තරණ චාලක ශක්තිය හොයන්න පුළුවන්. E සමානයි භාගයයි mv වර්ග. E කියන්නේ උත්තරණ චාලක ශක්තිය, m කියලා කියන්නේ ස්කන්ධය, v වර්ග කියන්නේ ප්‍රවේගයේ වර්ගය. එතකොට මෙතන ඔයාලට පේනවා මේ වගේ ඒකක හැදෙන විදිය. kg ms ඍණ 2 හැදෙන විදිය පේනවා මෙතන. E සමානයි භාගය mv වර්ග. එතකොට m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්, ප්‍රවේගය ms ඍණ 1. එතකොට ප්‍රවේගයේ වර්ගය ms ඍණ 1 වර්ගය. ඒ අනුව හැදෙනවා kg ms ඍණ 2 කියලා ඒකක හැදෙනවා උත්තරණ චාලක ශක්තිය. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒක යටතේ ලියා ගන්න යම් වස්තුවක පිහිටීම අනුව ගැබ් වී පවතින ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි. තේරුණානේ? යම් වස්තුවක පිහිටීම. ඒ කියන්නේ වස්තුවක් පිහිටන විදිහ අනුව ඒ වස්තුවේ ගැබ්වෙන ශක්තිය තමයි ගුරුත්වාකර්ෂණ ශක්තිය කියලා කියන්නේ.
යම් වස්තුවක පිහිටීම අනුව ගැබ්වී පවතින ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි. වස්තුවේ ස්කන්ධය ගුරුත්වද ත්වරණය හා විභව ශූන්‍ය මට්ටමේ සිට වස්තුව පවතින උස. වස්තුවේ ස්කන්ධය ගුරුත්වජ ත්වරණය සහ විභව ශූන්‍ය මට්ටමේ සිට ඒ කියන්නේ පොළවේ ඉඳන් වස්තුව පවතින උස මත තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය රඳා පවතින්නේ. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මනින්නේ හොයන්න පුළුවන් අපිට මනින්නේ හොයන්න පුළුවන් E = mgh. E = mgh. එතකොට E කියන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මෙතන. m කියන්නේ ස්කන්ධය, g කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය, h කියන්නේ උස. ඒ කියන්නේ විභව ශූන්‍ය මට්ටමේ සිට වස්තුව පවතින උස. එතකොට මෙතන පේනවා E = mgh අනුව ඒකක හැදෙන විදිය මෙතන පේනවා. එතකොට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගන්න E = mgh. හරි. අපි දැන් ඉගෙන ගත්ත දේවල් වලින් ප්‍රශ්න ටිකක් කරලා බලමු. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා කිලෝග්‍රෑම් 2ක් බරති කපුටෙක් නිවසක් පසු කරන්නේ 60 ms ඍණ 2 වේගයකිනි. තප්පරයට මීටර් 60ක්. එම ස්ථානයේ කුරුල්ලා සතු චාලක ශක්තිය. ඒකට අපි දන්නවා චාලක ශක්තිය. අපි ඉගෙන ගත්තා යාන්ත්‍රික උත්තරණ චාලක ශක්තිය හොයන හැටි, ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හොයන හැටි අපි ඉගෙන ගත්තා. ඒතර චාලක ශක්තිය හෙව්වේ අපි E = භාගයයි mv වර්ග. දැන් මේක ගත්තාම m කියන්නේ ස්කන්ධය. හරි, කුරුල්ල ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 2ක් කියලා. ඒතර ප්‍රවේගය තප්පරයට මීටර් 60ක්. 60යි ms ඍණ 1. එතකොට අපි සූත්‍රයට දාපුවාම E = භාගයයි mv වර්ග කියන සූත්‍රයට දාපුවාම භාගයයි ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි 60යි ms ඍණ 1 වැඩි කිරීම 60යි ms ඍණ 1 මොකද ප්‍රවේගයේ වර්ගය නිසා. එතකොට අපිට උත්තර එනවා ජූල 3600ක් කියලා උත්තරය එනවා. ජූල 3600ක්. හරි. අපි ඊළඟට තව ප්‍රශ්නයක් කතා කරමු. ග්‍රෑම් 200ක මයිනෙක් යම් ස්ථානයක් පසු කරන්නේ පැයට කිලෝමීටර 100කිනි. මයිනා සතු චාලක ශක්තිය සොයන්න. ඒතර පැයට කිලෝමීටර වල අපිට සාමාන්‍ය ms ඍණ 2 ms ඍණ 1 ms ඍණ 1කින් තමයි ඉස්සරලා ගන්න දීලා තිබ්බා. දැන් මේක දීලා තියෙන පැයට කිලෝමීටර වලින්. එතකොට E = භාගයයි mv වර්ග. එතකොට භාගය හරි ස්කන්ධය දීලා තියෙන ග්‍රෑම් වලින්. ඒකට වලදන ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් 1යි කියලා. එතකොට ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් 1යි නම් ග්‍රෑම් 200 කිලෝග්‍රෑම් ගන්න ග්‍රෑම් 200 1000න් බෙදලා තියෙනවා. එතකොට කෙලින්ම ඊළඟට මේක වල මතක තියාගන්න ඕනි දෙයක්. පැයට කිලෝමීටර වලින් දීලා තිබ්බොත් ඒක තප්පරයට මීටර කරන්න කෙලින්ම 10 බෙදීම 36න් වැඩි කරන්න. 10 බෙදීම 36න් වැඩි කරනවා. පැයට කිලෝමීටර 100 වැඩි කරනවා 10න් බෙදනවා 36න්. ඒතර ඒක තප්පරයට මීටර වෙනවා. ඒක වල අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි දෙයක්. ඒක මතක තියාගන්න. එතකොට ඒ විදිහට ගත්තාම භාගයයි එතකොට කිලෝග්‍රෑම් 0.2යි තප්පරයට මීටර වලට මේක හරවපුවම 27.77ක් වෙනවා. ඔයාලා හදලා බලන්න ඔයාලා කැල් එක ගහලා. එතකොට ඒකේ වර්ගයෙන් හින්දා ඒකෙන් මහපව ගුණ කරනවා. එතකොට උත්තර එනවා ජූල 77.1 ජූල 1.1 ජූල වලින් එනවා. එතකොට මෙතන තියෙනවා ග්‍රෑම් කිලෝග්‍රෑම් ගන්න තමයි මේ ග්‍රෑම් 210න් බෙදලා තියෙන්නේ මෙතන. එතකොට 100 වැඩි කිරීම 10 බෙදීම 36 කියන්නේ පැයට කිලෝමීටර තප්පරයට මීටර කිරීම සඳහා තමයි එහෙම කරලා තියෙන්නේ. ඔයාලා බලන්න ඔයාලට ඒක තේරෙයි. හරි. අපි ළඟට තව ප්‍රශ්නයක් කතා කරමු. මීටර් 15ක් ඉහළින් ඇති ටැංකියක ඇති ජලය හා ටැංකියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2000කි. ටැංකිය සතු විභව ශක්තිය. මීටර් 15ක් ඉහළින් ඇති ටැංකියක ඇති ජලයේ හා ටැංකියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක්. ටැංකිය සතු විභව ශක්තිය. ඒකට අපි මතකයි ඉස්සෙල්ලා අපි කතා කරා විභව ශක්තිය හොයන්නේ E = mgh කියන සූත්‍රයෙන්. E = mgh. යනවා ගත්තාම E = m කියන්නේ ස්කන්ධය. එතකොට ස්කන්ධය ජලයයි ටැංකිය දෙකේම ස්කන්ධය කිලෝග්‍රෑම් 2000යි. g කියන්නේ ගුරුත්වජ ත්වරණය.
ගුරුත්වාකර්ෂණය ත්වරණය 10යි. h කියන්නේ උස. උස මීටර් 15යි. ඒ අනුව ගත්තාම ජූල ලක්ෂ 3ක්. ජූල ලක්ෂ 3ක්. වලට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ ජූල් වලින් තියෙන එකක් කිලෝ ජූල් කරන්න ඕන නම් මේ බිංදු 3ක් කපලා ඒ වෙනුවට k අකුරක් දාන්න පුළුවන්. එතකොට කිලෝ ජූල් 300ක් වෙනවා. හරි. ඊළඟට මාතෘකාවක් විදිහට ලියා ගන්න ශක්ති සංස්ථිති මූලධර්මය කියලා. ශක්ති සංස්ථිති මූලධර්මය. ශක්තිය ඒතකොට ශක්ති සංස්ථිති මූලධර්මය යටතේ ලියා ගන්න ශක්තිය මැවීමක් හෝ විනාශ කිරීමක් කළ නොහැක. ඒ කියන්නේ ශක්තිය අලුතෙන් මවන්නත් බෑ, තියෙන ශක්තියක් විනාශ කරන්නත් බෑ. කරන්න පුළුවන් තියෙන ශක්තියක් ඒ ශක්තිය ආකාරයෙන් තවත් ශක්තිය ආකාරයකට පරිවර්තනය කරන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ ශක්තිය මවන්නත් බෑ, ශක්තිය විනාශ කරන්නත් බෑ. හැබැයි තියෙන ශක්තිය විනාශ ශක්තිය ආකාරයකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ අනුව ලියා ගන්න ශක්තිය මැවීමක් හෝ විනාශ කිරීමක් කළ නොහැක. එක් ශක්තිය ආකාරයක සිට තවත් ශක්තිය ආකාරයක් දක්වා පරිවර්තනයක් පමණක් කළ හැක. ශක්තිය මැවීමක් හෝ විනාශ කිරීමක් කළ නොහැක. එක් ශක්තිය ආකාරයක සිට තවත් ශක්තිය ආකාරයකට පරිවර්තනය කිරීමක් පමණක් කළ හැක. හරි. යාන්ත්‍රික ශක්තිය වෙනස් ශක්ති ආකාරයක් බවට පරිවර්තනය නොවන්නේ නම් සෑම විටම චාලක ශක්තිය හා විභව ශක්තිය එකතුව නියතයකි. ඒක වල මතක තියාගන්න ඕනි දෙයක්. යාන්ත්‍රික ශක්තිය. ඒතකොට යාන්ත්‍රික ශක්තිය වල මතකයි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඒතකොට මේ යාන්ත්‍රික ශක්තිය වෙනස් ශක්ති ආකාරයකට පරිවර්තනය වෙන්නේ නැත්තම් වෙනස් ශක්ති ආකාරයකට හැරෙන්නේ නැත්තම් සෑම විටම හැම වෙලෙම චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතුව නියතයක්. චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතුව නියතයක්. හරි. අපි ප්‍රශ්නයක් කතා කරලා බලමු එතකොට ඔයාලට තේරෙයි. මීටර් 20ක් ඉහළින් ප්‍රපාතයක ඉහළ කෙළවරේ වස්තුවක් ඇත. මීටර් 20ක් ඉහළින් ප්‍රපාතයක ඉහළ කෙළවරේ වස්තුවක් තියෙනවා. වස්තුව කිලෝග්‍රෑම් 5ක් වන අතර එය ප්‍රපාතයේ දිගේ පහළට වන විට ලක්ෂයේ විභව ශක්තිය ජූල් 200ක් වේ. මීටර් 20ක් ඉහළින් ප්‍රපාතයක වස්තුවක් තියෙනවා. ඒ මීටර් 20ක් උඩ තමයි වස්තුවක් තියෙන්නේ. වස්තුවේ බර කිලෝග්‍රෑම් 5යි. ඒතකොට ඒක ප්‍රපාතයේ දිගේ පල්ලෙහාට යනට යම් ලක්ෂයක මේක විභව ශක්තිය. විභව ශක්තිය හොයන්නේ කොහොමද? mgh විභව ශක්තිය. ඒ විභව ශක්තිය ජූල් 200ක් වෙනවා. ඊට පස්සේ දැන් මේක කියනවා B ස්ථානයේ වස්තුව ශුන්‍ය මට්ටම කොපමණ උසකින් ඇද්ද? B ස්ථානයේදී වස්තුව ශුන්‍ය මට්ටම කොපමණ උසකින් ඇද්ද කියලා නහන්නේ. ඒතකොට E සමාන mgh. විභව ශක්තිය නම් අනිවාර්යෙන් E සමාන mgh. ඒතකොට E ඒ අර B කියලා මෙතන කියලා තියෙන්නේ අර යම් ලක්ෂය කියලා කියනවා. ඒ ලක්ෂය තමයි මෙතන මේ B ස්ථානය කියලා කියලා තියෙන්නේ. එතකොට ඒ E සමාන mgh සූත්‍රයට දානවා. එතකොට එතන කියනවා විභව ශක්තිය ජූල් 200ක් කියලා. E කියන්නේ ජූල් 200යි. m වස්තුවේ බර කිලෝග්‍රෑම් 5යි. ගුරුත්වාකර්ෂණය ත්වරණය 10යි. h තමයි අපි දන්නේ නැත්තේ. ඒ අනුව අපි මේ h තනි කර ගන්න ඕනේ. එතකොට 10 වරක් 5 50යි. 50යි h කියලා මෙතන ගන්න පුළුවන්නේ. 50යි h. එතකොට මේ 50 අයින් කරලා h තනි කරන්න මේ 50 50න් බෙදෙනවා. ඒ පැත්ත 50න් බෙදෙනවා මේ පැත්තත් 50න් බෙදෙනවා. එතකොට 50ට 50 කැපිලා h තනි වෙනවා. 200 බෙදීම 50 4යි මීටර. ඒතකොට වස්තුවේ උස අපිට හොයගන්නවා මීටර් 4යි කියලා. ඔයාලා ගන්න බලන්න කියවන්න ඔයාලට තේරෙයි එතකොට. හරි. ඒකේ ඊළඟට තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ විදිහට B වස්තුව පසු කරන වේගය. අපිට දැන් හොයන්න තියෙන්නේ B වස්තුව පසු කරන වේගය. හරි. ඉස්සරලා ගණකීය විදිහට මම මෙතන රූප සටහනක් දාලා තියෙනවා. මෙතන A, මෙතන B කියලා කියමු. එතකොට මේ උස මීටර් 20යි. මේ මෙතන වස්තුවේ බර කිලෝග්‍රෑම් 5යි. එතකොට අපිට ඉස්සරලා ප්‍රශ්නේදී ඇහුවා වස්තුව B පසු කරන වේගය. වස්තුව B පසු කරන වේගය ඇහුවා. එතකොට දැන් අපි හොයන්නේ මේ B ස්ථානයේ පසු කරන වේගය. එතකොට A ස්ථානයේ චාලක ශක්තිය හොයලා තියෙනවා මෙතන. E සමානයි භාගයයි mv වර්ග. A ස්ථානයේදී වස්තුව නිශ්චලව තියෙන හින්දා එතන ප්‍රවේගයක් නැහැ. එතකොට ප්‍රවේගය බිඳුවයි. එතකොට A ස්ථානයේදී ජූල් බිඳුවයි. චාලක ශක්තිය ජූල් බිඳුවයි. එතකොට A ස්ථානයේ විභව ශක්තිය හොයන්න ඕනේ. එතකොට A ස්ථානයේ විභව ශක්තිය
හොයලා තියෙනවා E mgh දාලා ජූල් 1000ක් කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ස්ථානයේ යාන්ත්‍රික ශක්තිය. යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ යාන්ත්‍රික ශක්තිය කියන්නේ චාලක ශක්තිය හා විභව ශක්තිය එකතුව තමයි යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ. එතකොට චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතුව ගත්තම ජූල් 1000ක් කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඉස්සෙල්ලා අර කිව්ව නිර්වචනේ තිබ්බා යාන්ත්‍රික ශක්තිය වෙනස් ශක්තිය ආකාරයකට පරිවර්තනය නොවන්නේ නම් විභව ශක්තිය හා යාන්ත්‍රික ශක්තිය එකතුව නියතයකි කියලා. අන්ගේ නිර්වචනයට අනුව මෙහෙම ගන්න පුළුවන්. ඒහි යාන්ත්‍රික ශක්තිය සමානයි බීහි යාන්ත්‍රික ශක්තිය කියලා. එතකොට ඒහි යාන්ත්‍රික ශක්තිය අපි හුවා ජූල් 1000යි කියලා. බීහි යාන්ත්‍රික ශක්තිය සමාන වෙන විභව ශක්තිය දන චාලක ශක්තියට. එතකොට ගාණ කියලා තියෙනවා B පසු කරන විට විභව ශක්තිය 200යි කියලා. ජූල් 200 කියලා ගාණ කියලා තිබ්බා ඉස්සෙල්ලා වීඩියෝ එක පස්සට බලන්න. එතකොට මෙතන චාලක ශක්තිය එතකොට අපිට හොයාගන්න පුළුවන් බීහි චාලක ශක්තිය හොයාගන්න පුළුවන්. 1000 මේ 200 මේ පැත්තට කියනවා 1000න් අඩු කරනවා 200ක් චාලක ශක්තිය තනි වෙනවා ජූල් 800යි චාලක ශක්තිය කියලා හොයාගන්න පුළුවන්. චාලක ශක්තිය ජූල් 800 කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අහන්නේ B පසු කරන වේගය අහන්නේ. එතකොට චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ග. එතකොට චාලක ශක්තිය 800යි. එතකොට භාගයයි m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. එතකොට v වර්ග වේගය නෑනේ v වර්ග. v වර්ග තනි වෙනවා. තනි කරගන්න ඕනේ දැන්. ඊට පස්සේ දැන් මේ පැත්ත එතකොට 800යි මේ පැත්ත 5යි v වර්ග බෙදීම 2 කියලා එනවා. එතකොට මේ දෙක මේ පැත්තට ගිහම ගුණ කිරීම දෙකක් වෙනවා. එතකොට 800 වැඩි කිරීම 2. එතකොට මේ ගුණ මේ වැඩි කිරීම 5 බෙදීම 5ක් වෙලා මේ පැත්තට එනවා. එතකොට v වර්ග තනි වෙනවා. එතකොට 320යි v වර්ග කියලා එනවා. එතකොට v නේ පසු කරන වේගය සමාන 320 වර්ගමූලය. බලන්න එක ඔයාලට තේරෙයි. මම වීඩියෝ එක අන්තිමට පැහැදිලි ෆොටෝ ටිකක් දාන්න ෂෝට් නෝට් එකේ. ඒතර ඔයාලට කියවලා බලන්න. හරි. දැන් ඔයාලා තියෙන්නේ ඔයාලා මතක තියාගන්න ඕනේ පාඩම් කරගන්න ඕනේ නිර්වචන ටිකක් සහ සූත්‍ර ටිකක්. කාර්යය. යම්කිසි කාර්යයක් එම කාර්ය සිදු කිරීමට යොදවනු ලැබූ බලය හා එම බලයේ දිශාව ඔක්සිය කළ විස්ථාපනය මගින් ගණනය කරයි. කාර්ය ගණනය කරන කිසියම් කාර්යයක් එම කාර්ය කිරීමට යොදවනු ලැබූ බලය හා එම බලයේ දිශාව ඔක්සිය කළ විස්ථාපනය මගින් ගණනය කරයි. ඒ කියන්නේ කාර්ය සමානයි බලය වැඩි කිරීම බලයේ දිශාව ඔක්සේ කරපු විස්ථාපනය. කියන්නේ W සමානයි FD. W සමානයි FD. එතකොට W කියන්නේ කාර්ය බලය F විස්ථාපනය D කියලා ගන්නවා. එතකොට ඒ වගේ ඒකක එනවා බලය නිව්ටන් විස්ථාපනය මීටර වලින් ගන්නවා. එතකොට නිව්ටන් මීටර. එහෙම නැත්නම් ජූල් වලින් ඒකක එනවා. ඊළඟට ක්ෂමතාව. එහෙම නැත්නම් ජවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාව ක්ෂමතාව ලෙස හැඳින්වෙනවා. ක්ෂමතාව කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. එනම් ඒකක කාලයක් තුළ සිදු කරන ලද කාර්ය ප්‍රමාණය ක්ෂමතාව ලෙස හැඳින්වෙනවා. ඒකක කාලයක් තුළ සිදු කරන ලද කාර්ය ප්‍රමාණය. ඒතර ක්ෂමතාව හොයන්න පුළුවන්. ක්ෂමතාව සමානයි කාර්ය බෙදීම යට ගත වූ කාලය. P සමානයි W බෙදීම T කියලා. ඒතර යුනිට් ඒකක ගන්න පුළුවන්. කාර්ය අපි මෙතන ඉස්සරලා හෙව්වා ඒකකේ ජූල්. ඒතර මෙතන කාර්ය ජූල් T කියන්නේ තප්පර. එතකොට ක්ෂමතාව එක තමයි JS ඍණ 1. එහෙම නැත්නම් වොට් වලින් ක්ෂමතාවය මයින්න පුළුවන්. JS ඍණ 1 එහෙම නැත්නම් වොට්. ඊළඟට තියෙනවා කාර්යක්ෂමතාව. යන්ත්‍රයක් මගින් කරන ලද කාර්ය ප්‍රමාණය හා එම කාර්ය සිදු කිරීමට යන්ත්‍රය භාවිතා කරන ලද ශක්ති ප්‍රමාණය අතර අනුපාතයේ ප්‍රතිශතය කාර්යක්ෂමතාව ලෙස හැඳින්වෙනවා. කාර්යක්ෂමතාව කියලා කියන්නේ යන්ත්‍රයක් මගින් කරන කාර්ය ප්‍රමාණය හා ඒ කාර්ය සිදු කරන යන්ත්‍රය භාවිතා කරපු ශක්ති ප්‍රමාණයක් වෙනවනේ. ඒ ශක්ති ප්‍රමාණය අතර අනුපාතය තමයි කාර්යක්ෂමතාව කියලා කියන්නේ. කාර්යක්ෂමතාව හොයන්න පුළුවන් ප්‍රතිදාන ජවය බෙදීම ප්‍රධාන ජවය. මොකක් හරි කාර්යයක් කරන්න අපි යොදපු ජවය බෙදනවා අපිට ලැබිච්ච ප්‍රධාන ජවයෙන්. ඒ කියන්නේ යන්ත්‍රයෙන් අපිට ලැබිච්ච ජවයෙන් වැඩි කරනවා 100%. කාර්යක්ෂමතාව සමානයි කියන්නේ ප්‍රතිදාන ජවය බෙදීම ප්‍රධාන ජවය වැඩි කිරීම 100%. එහෙම නැත්නම් කරන ලද කාර්ය ප්‍රමාණය බෙදීම එයට වැය කළ ශක්තිය බෙදීම වැඩි කිරීම 100%. කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන ජවය බෙදීම ප්‍රධාන ජවය වැඩි කිරීම 100%. එහෙම නැත්නම් කරන ලද කාර්ය ප්‍රමාණය බෙදීම
ඒට වැය කළ ශක්තිය වැඩි කිරීම 100%. හරි. එතකොට යාන්ත්‍රික ශක්තිය පාඩමේ සම්පූර්ණ ෂෝට් නෝට් එකක් තියෙනවා. පැහැදිලි පුරුදු ටිකක් වීඩියෝ එක අවසානට දානවා. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.